සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ලස්සන දවසක් ඔයාලා සියලු දෙනාටම. මට අද නිවාඩු දවසක්. ඉතින් මම අද කල්පනා කරා මම ආසාවෙන් පටන් ගත්ත මගේ පුංචි වගාව සුද්ධ කරගන්න. ඒකට මම අද ඔයාලවත් එක්කන් යනවා. බලමු අපි එක කොහොමද සුද්ධ කරගන්නේ කියලා. සත්‍ය කාමාරකින් විතර මට යන්න බැරි වුණා මගේ පුංචි වගාව බලන්න. කල ටික ලොකු වෙලාද නැද්ද එහෙම කියලා බලන්න. මොකද මේ දවස් ටික එක දිගටම වැස්ස. අද තමයි චුට්ටක් හොඳට ඉර පායලා තියෙන්නේ. අද ගිහිල්ලා ඒකට පොඩ්ඩක් සාත්තු කරලා අපි එමු. එහෙනම් අපි වගාවට යන්න කලින් ලෑස්ති වෙන්න. මුලින්ම මම බත් දෙකකුත් බැඳගෙන බත් ටිකක් කාලා තේ ටිකක් හදාගත්ත ගිහින් බොන්න. හරි මම ලෑස්තිට වගාවට යන්න. ඔන්න ඉතින් මම මගේ වගාවට ආවා. බලන්නකෝ නිල්මල් පිලා අවුවත් සැරටම පායලා. එන්නක මගේ වගාව පෙන්නන්න. මේ තියෙන්නේ මාළු මිරිස් වගාව මගේ. මේක නම් දැන් මාස 1කමාරක් විතර වෙනවා. පැල ටික නම් ලොකු වෙලා තියෙනවා. මාළුත් ඇවිල්ලා. හැබැයි කොළ නම් සත්තු මොනවා හරි කාලා තියෙනවා. මේන් බලන්නකෝ වෙලා තියෙන විදිහ. හරි අපි දැන් ආපු වැඩේට බහිමු. අවුව සැර නිසා මං අත්තික ෂර්ට් එකක් ඇඳගත්තා. දැන් තියෙන්නේ වැඩේ පටන් ගන්නයි. අපේ අම්මා නම් වැඩේ පටන් අරගෙන ඉතින් මං දැන් යනවා සුද්ධ කරන්න. ඔය අයින් වල දාලා තියෙන මම කංකුන් අස්සේ තනකොළක් තියෙනවා. ඒවත් සුද්ධ කරගන්න ඕනේ. මේ නම් මං සුද්ධ කරන්නේ නයි මිරිස් වගාව. මේකට ඇති මාසයක් වගේ. තව මං වගා කරලා තියෙනවා බණ්ඩක්කා, වැටකොළු. මගේ තව ආසාවක් තියෙනවා දාස්පෙතිය මල් තියෙන්නේ. ඒවා එක දිගට වවන්න. පේනවද සුද්ධ කරන්න තියෙන තරම. පැල ටිකත් ඇහෙන්නම තනකොළ වැවිලා. මං දැන් යනවා තේ එකක් බොන්න. තේ එකක් බිබී ඉන්නකොට ඔන්න බලන්න අපේ අම්මා පෙන්නන දේ. කෙසෙල් කැනක් තාම ඉතිරන්නේ නැහැ. අපි ඉතින් ආයේ වහලා තිබ්බා ඒක. ඉදුණාම කන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ අනිත් නයි මිරිස් වගාව. මේකට සති 3ක් වගේ වෙනවා. වැස්සට පස් ටික ඔක්කොම සේදිලා ගිහිල්ලා පොළවෙන හිටවල තියෙන එක නිසා පරිස්සම් කරගන්න හරිම අමාරුයි. ඔන්න ඉතින් දවල්ට කන්න දැන් වැඩ නැවැත්තුවා. ලිඳට වතුර ටිකක් අරගෙන මතපය සෝදගන්න.
දෙයක් කියන්නද? ඔයා කරන වැඩේ හැම වෙලේම සතුටින් hina වෙලා කරන්න. එතකොට කිසිම දෙයක් එපා වෙන්නේ නැහැ. මගේ පුංචි වගාවේ වැඩ සිද්ධ වුණේ අවුවත් හොඳටම වායලා තියෙන්නේ සැරසැර තව ටිකක් වෙලා පිටින් අස් කරලා යන දවස් ටිකේ වැස්සත් නිසා කැලෑව ගොඩක් වැවිලා බයලා ටිකක් පරිස්සම් කරගන්න අමාරු. තව ලස්සන දේවල් තියෙනවා පෙන්නන්න. වගාවට කොහොමද වතුර ගන්නේ? එතකොට කොහින්ද වතුර එන්නේ? මම වෙලාවක ඒ ඔක්කොම පෙන්නන්නම්. සුද්ධ කළා ඉවර වුණාන් පස්සේ මම ගෙදරින් ලොකු සපෝට් එකක් හම්බෙනවා මට මේක කරගෙන යන්න. ඒ වගේ වගා කරන අය තව ඉන්නවනම් මටත් කියන්න. අපි අපේ අදහස් විලා ගමු. Thank you මගේ වීඩියෝ එක බැලුවට. ආයෙත් අපි ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම බුදු සරණයි.